ඔයත් උදේ නැගිට්ටට පස්සේ කකුල බිම තියන්න බැරි තද විලුඹ වේදනාවෙන් පෙළෙන කෙනෙක්ද? ගොඩක් වෙලා වාඩි වෙලා ඉඳලා හිටගෙන ඉද්දි කකුලේ කටු වෙනවා වගේ තද වේදනා තත්ත්වයක් දැනෙනවද? මේක විලුඹාශ්‍රිතව ඇති වෙන වාතකණ්ඨක කියන රෝගී තත්ත්වය වෙන්න පුළුවන්. මෙහිදී බොහෝ විට පාදයේ කැල්කනියස් කියන අස්ථි ආශ්‍රිතව අස්ථිවල කටුවෙනි තත්ත්වයක් ඇතිවීම මෙම වාතකණ්ඨක රෝගී තත්ත්වය කියලා හඳුන්වනවා. එම අස්ථි ආශ්‍රිතව තියෙන ප්ලාන්ටර් ෆැසියා නම් මෘදු සම්බන්ධක පටක කොටස ප්‍රදාහ තත්ත්වයට ලක්වීම නිසා මෙම වේදනා තත්ත්වය ඇති වෙනවා. බටහිර වෛද්‍ය විද්‍යාවේදී මේක ප්ලාන්ටර් ෆැසයිටිස් යන නමින් හඳුන්වනවා. මෙම රෝගයට හේතු වෙන්න පුළුවන් අධික වේලාවක් සිටගෙන සිටීම සහ ඇවිදීම, ශරීරයේ බර නිවැරදිව පාදවලට නොලබන ආකාරයේ පාවහන් ආදිය පැළඳීම, ශරීර බර වැඩිවීම වැනි හේතු සාධක සලකා බලන්න පුළුවන්. මෙහිදී එක්ස්රේ සටහන පරීක්ෂා කරොත් එහෙම එක්ස්රේ සටහනේ කැල්කනියස් අස්ථිය ආශ්‍රිතව කැල්කනියල් ලිස්පර් එහෙම නැත්නම් කැල්සියම් වලින් සෑදුණු කටුවැනි ව්‍යුහ දක්ව ගන්න පුළුවන්. මේ සඳහා ප්‍රතිකාර කිරීමේදී ආයුර්වේද සහ දේශීය වෛද්‍ය ප්‍රතිකාර අතර තෛල අභ්‍යංග සහ ස්වේදන කර්ම ප්‍රධාන වශයෙන් හඳුන්වන්න පුළුවන්. මෙහිදී ස්වේදන කර්ම නොහොත් තර්මෝതെරපි තාපය ආශ්‍රිතව කෙරෙන ප්‍රතිකාර කර්ම වලින් ඔබට වැඩි සහනයක් ලබා ගන්න පුළුවන්. මෙහිදී පොට්ටලි වලින් කෙරෙන තැවිලි සහ ඊට අමතරව අග්නි කර්ම වැනි ආයුර්වේද ශල්‍ය උපක්‍රමද අපි බහුලව භාවිතා කරනවා. නිසි වේලාවට නිවැරදිව අවශ්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සහ නිවැරදි ජීවන රටාවක් පවත්වා ගැනීමත් නිරෝගී පරාසයක ඔබේ ශරීර බල පවත්වා ගැනීමත් මෙම රෝගී තත්ත්වය ඉක්මනින් සුව කර ගැනීමට හේතු වෙනවා. ඔබට මේ සඳහා අවශ්‍ය ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර සහ අග්නිකර්ම ප්‍රතිකාර මෙන්ම සෞඛ්‍ය උපදේශනයද මහෞෂධ ජීවධාර ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය හෝකන්දර ආයතනයෙන් ලබා ගැනීමට පුළුවන්.